දැන් ඔයාලට ඇහෙන සිංහල රැප් හිප් හොප් එකම වගේ ආටිස්ට්ලාගේ ට්‍රැක්ස් එක විදියටම දැනෙන්නේ. වල වෙනසක් තේරෙන්නේ නැත්නම් මේකට මොනවද කරන්න පුළුවන් කියලා. නම්බර් 1 ඔයාලට පුළුවන් රැප් ආටිස්ට් කෙනෙක් විදියට ඔයාටම විශේෂිත වෙච්ච ඇඩ්ලිබ් යූස් කරන්න. උදාහරණයකදී ට්‍රැවිස් ස්කොට්ගේ ගත්තාම ඊට පස්සේ ප්ලේබෝයි කාර්ටි ගත්තාම එයාලා වෙනම ඇඩ්ලිබ් යූස් කරනවා. ඔයාට කරන්න පුළුවන් යුනික් වචන ටිකක් තියාගන්න පුළුවන් ඔයාට. කට්ටිය අහලා ඇති 21 සවේජ් කියම 21 සවේජ් බාර් එකක් කියලා 21 කියලා කියනවා. ඊට පස්සේ තව එයා යූස් කරනවා පුසි කියන වර්ඩ් එක බාර් එකෙන් පස්සේ කියන්නේ. ටීම් ලගේ 6292 කියන එකයි කොල්ලෝ කියන එකයි ප්‍රශ්නාහිර කියන වර්ඩ් එක යූස් කරන එකම රවිජේ යූස් කරනවා. රවිජේ ආටිස්ට්ගේ නම මෙන්ෂන් කරනවා. රවිජේ ලංකාවේ ආටිස්ට් කෙනෙක් වෙනවා මාස්ටර් ඩී ඒ ගොඩක් වර්ස් වල එයා බෝයි කියන වචනේ යූස් කරනවා. ටූට් බෝයි රේගේ තියෙනවා කනහාරහ මොලේට කියලා එයා යූස් කරනවා. කට්ටිය දන්නවා කොස්තා කාලයක් තිස්සේ කියන වර්ඩ් එක යූස් කරනවා. ඒක මේ කොස්තා ඒ කාලේ නම් කට්ටිය ආපු කට්ටිය දන්න මේ කොස්තාගේ වචනේ තියෙනවා. කොස්තා ඒකට ජෝක් කරලා පෝස්ට් එකක් අතද තිබ්බ ඉස්සර. ගොඩක් ආටිස්ට්ලාගේම යුනික් වෙච්ච දේවල් තියෙනවා. ඒ වගේ ඔයාටත් ට්‍රැක් එකක් අහද්දි රැප් එකක් කරද්දි ඒවා යූස් කරන්න පුළුවන් ඕන වෙලාවක.